හරි ළමයි 2026 මේ පාර විභාගයේ ළමයින්ට ප්‍රශ්න ගොඩකට විසඳුම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක ලස්සන වැඩක්. සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න බැරි ප්‍රශ්න, මොටිවේෂන් එකක් නැති ප්‍රශ්න, ඔහේ ඉන්නවා වැඩක් කරන්නේ නැහැ නිකන් කාලය ගත වෙනවා. ඔය වගේ තියෙන හැම ප්‍රශ්නයකටම මම හිතනවා මේක විසඳුමක් වෙයි කියලා. ඔයාලට මේකේ කරන්න තියෙන්නේ මෙන්න මේ මම මේ පෙන්නන මේ chart එක ඔයා පාඩම් කරන තැන ගහගන්න එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මාස තුන ඇතුළත මේ chart එකේ තියෙන කොටු ටික මාක් කරගන්න එක. මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් මේ බාන්න මේක ඇවිල්ලා ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට දාලා මේ chart එක ඔයාලා මුලින්ම මේක print out එකක් අරගෙන මේක ඔයාලගේ බිත්තිය ගහ ගන්න ඕනේ පාඩම් කරන තැන. මේ පාර ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න අය මේ මාසේ ඔයාලගේ ටියුට් සෙට් එකේ මේක තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේක print කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ ටියුට් සෙට් එකත් එක්ක මේක එනවා මේ මාසේ මේ මාසෙට අදාළව. දැන් මාට මේක මේ දැන් මෙතන තියෙනවා යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ඒකක ටික තියෙනවා. උත්තරණ චලිතය, නිව්ටන් නියම සහ ගම්‍යතාවය, ඊට පස්සේ ඝර්ෂණය, බල සමතුලිතතාවය, ගුරුත්ව කේන්ද්‍රය, ඝර්ෂණය මේ ඔක්කොම ටික මේ මාතෘකා ටික තියෙනවා. දැන් ඔයා මේ දැන් උත්තරණ චලිතය කියන උදාහරණයක් විදිහට ගත්තොත් ඒක ඔයා සිද්ධාන්තයේ වශයෙන් ඔයා ඒක ඒ ටික බලලා සිද්ධාන්ත ටික හරිනම් ඒ පාඩමට දාලා සිද්ධාන්ත ටික ඔයා නැවත බලලා පාඩම් කරගන්න නම් තියෙන්නේ මෙන්න මේ කොටුව ඔයා කපා ගන්න ඕනේ. නැත්නම් මේකට හරියක් දා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට තරු කොලයක් අරගෙන අර පොඩි කාලේ ස්ටිකර් දෙන්නේ තරු ස්ටිකර් වැඩ හොඳට කරොත් එහෙම තරුවක් දෙන්නේ. අන්න ඒ වගේ තරු ස්ටිකර් එකක් අරගෙන මෙතන තරුවක් අලව ගන්න පුළුවන්. නැත්නම් හයිලයිටර් එකක් අරගෙන මේක හයිලයිට් කරගන්න පුළුවන් මේ කොටුව. කොහොම හරි ඔයා මේකට දාලා එක කරලා නම් මෙන්න මේ කොටුව මාක් කරගන්න. ඊට පස්සේ මේකට දාලා ෂෝට් නෝට් උත්තරණ චලිතලා ෂෝට් නෝට් එකක් ගහගත්තා නම් ඔයාට මෙන්න මේ කොටුවත් පාට කරගන්න පුළුවන්. නැත්නම් මේ කොටුවටත් හරියක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ PPMCQ කියලා කියන්නේ past papers MCQ. පේසුරු පොතේ සැලකිය යුතු ප්‍රමාණයක්. හරි ඒ කියන්නේ මන්නගෙන අවුරුදු 30කටවත් වඩා පාස් පේපර්ස් ප්‍රමාණයක් මේ උත්තරණ චලිතයට දාලා පේසුරු පොතේ තියෙන පාස් පේපර්ස් MCQ ටික කරලා නම් තියෙන්නේ මෙතෙන්වත් හරියක් දාගන්න. ඒතර අන්න ඒ විදිහට ඔයාලට මේ හැම පාඩමම මොකද දැන් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අර්ධ සන්නායක ඩයෝඩ් වලට අදාළ දැන් ඩයෝඩ් වලට අදාළ සිද්ධාන්ත ටික හරිනම් මේක කොටුව මේවා කරගත්තා ෂෝට් නෝට් එකක් ගහගත්තා නම් මේ කොටුව මේවා කරගත්තා පාස් පේපර්ස් ටික කරලා නම් මේ කොටුව මාක් කරගත්තා. ඉතින් ওই විදිහට මේ බලන්න පාඩම් 11ටම අදාළව ඒ පාඩමට අදාළ මාතෘකා ටික සහ ඒවට අදාළ සිද්ධාන්ත වලට අදාළ කොටුවක් ෂෝට් නෝට් ගැහුවට අදාළ කොටුවක් පාස් පේපර්ස් ටික කරාට අදාළ කොටුවක් තියෙනවා. ඒතර මෙන්න මේ ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. ඊට අමතරව මේ ධාරා විද්‍යුතයේ ගුරුත්වාකර්ෂණ ශේෂ බිඳුම චුම්බක ශේෂ ඔය පාඩම් ටික කොහොමද තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න. දැන් ප්‍රශ්නාංක තියෙනවා ප්‍රශ්නාංක 1 2 3 4 විදිහට පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ විදිහට එන්න තියෙන ප්‍රැක්ටිකල් ටික පළවෙනි ප්‍රශ්නයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ටික කම්ප්ලීට් නම් මෙන්න මෙතනින් ඒකට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කම්ප්ලීට් කරලා දාගන්න. දැන් මෙතනදී නම් දැන් ඔයා හිතන්නකෝ පළවෙනි ප්‍රශ්නයට අදාළ ප්‍රැක්ටිකල් මේ පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් මිනුම් උපකරණ වලින් එන්න පුළුවන් යාන්ත්‍ර විද්‍යාවෙන් එන්න පුළුවන් පදාර්ථ හා යාන්ත්‍රික ගුණ වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙනවනේ ප්‍රැක්ටිකල් 8ක් 9 10ක් 12ක් විතර තියෙනවනේ ප්‍රැක්ටිකල්. අන්නේ 12ම ඔයා මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව එන්න පුළුවන් ප්‍රැක්ටිකල් අපි කියමු පළවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ප්‍රැක්ටිකල් 10ක් තියෙනවා කියලා. අන්නේ 10න් ඔයා 8ක් කවර් කරා නම් ඉගෙන ගත්තා නම් ඒවලම තියරි ටික ඉගෙන ගත්තා නම් මෙතන හරි 8ක් වගේ දාගන්න. 1 2 3 4 5 6 7 8යි කියලා. ඔයාලට පුළුවන් උනේ මේ පළවෙනි ප්‍රශ්නෙට දාලා ප්‍රැක්ටිකල් 3ක් විතරක් බලා ගන්න නම් ඒතකොට හරි 3ක් දාගන්න. අන්න ඒ විදිහට දෙවෙනි ප්‍රශ්නෙට දාලා තුන්වෙනි ප්‍රශ්නෙට දාලා හතරවෙනි ප්‍රශ්නෙට දාලා ප්‍රැක්ටිකල් සංඛ්‍යාවට දාලා හරි මෙතනින් දාගන්න. හතරවෙනි ප්‍රශ්නේ ගොඩාක් දුරට එන්නේ විභවමානය සහ මීටර සේතුවෙන්. ඒතකොට මේ දෙකට අදාළ ප්‍රැක්ටිකල් දෙක කරා නම් මේ දෙකට මෙතන හරි දෙකක් දාගන්න. හරි. ඊට පස්සේ මෙතන පුහුණු ප්‍රශ්න ගණන ලියන්න. දැන් මේකට දාලා ප්‍රශ්න මේකට දාලා ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ඔයා කරපු ගානට මෙතනින් ඉරක් ඇඳ ගන්න 1යි 2යි 3යි 4යි කියලා 5යි කියලා අර කපන්න අර පොඩි කාලේ අර ධර්මිටියක් කපනවා වගේ. එහෙම අර ඉරි ගහ ගන්න කරපු ප්‍රශ්න වලට දාලා. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතන රචනා ප්‍රශ්න එහෙම තමයි යාන්ත්‍ර විද්‍යාවට දාලා රචනා ප්‍රශ්න පුහුණු ප්‍රශ්න ගන්න. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි පස්වෙනි ප්‍රශ්නේ රචනා ප්‍රශ්න වල පළවෙනි එක. ඒ කියන්නේ පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ එන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන් රචනා ප්‍රශ්නේ. ඒ යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න ඔයා කරන්න ඕනේ. කරපු ගානට අදාලා මෙහෙම ඉරි ඇඳ ගන්න මෙතන. ඔයා ප්‍රශ්න 10ක් කරා නම් ඉරි 10ක් ඇඳ ගන්න. හරි දෝලන හතරංග වලට ප්‍රශ්න 10ක් ප්‍රැක්ටිස් වුණා නම් ඉරි 10ක් ඇඳ ගන්න. පදාර්ථ යාන්ත්‍රික ගුණ වලට ඔයා ප්‍රශ්න 6යි නම් ප්‍රැක්ටිස් උනේ ඉරි 6ක් ඇඳ ගන්න. හරි ඒ විදිහට. ඊළඟට ඔයා මේ විභාගයට යන්න කලින් ෆුල් පේපර්ස් කරන්න ඕනේ. ෆුල් පේපර්ස් වල ෆුල් පේපර් ප්‍රැක්ටිස් වල කොටස් දෙකයි ෆුල් පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. අනික මොඩර්න් පේපර්ස් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතනදී 2020 ඉඳලා 2025ට වෙනකන් පාස් පේපර්ස් ටික ඔයා කරන්න ඕනේ. කරලා 21 හරියක් දාගන්න 21 එකට හරියක් දාගන්න මේක හරියක් දාගන්න මේක මෙහෙම හරි දාගන්න. මොඩල් පේපර්ස් උතුවා තනියම කරලා ක්ලාස් වල මොඩල් පේපර්ස් හරි කමන්නේ සම්පූර්ණ මොඩල් පේපර් එකක් කම්ප්ලීට් කරලා මේකට හරියක් දාගන්න. මේ විදිහට මොඩල් පේපර්ස් වලටත් හරි දාගන්න. ඉතින් ඔන්න ඔය chart එක ඔයාලට පුළුවන් වුණොත් මේ මාස 3 ඇතුළත කම්ප්ලීට් කරගන්න ඔයා භෞතික විද්‍යාව කියන එකට සූදානම් වෙලා ඉන්නේ. මේ chart එක විතර බිත්ති අලව ගන්න. එහෙම අලව ගත්තාම
ඔයාට පේනවා මම වැඩ කරලා නැහැ. මම මෙන්න මේ පාඩම අත ගහලවත් නැහැ. මේ පාඩමේ තියරි විතරයි ඉගෙනගෙන තියෙන්නේ. මම පාස් පේපර්ස් කරලා නැහැ. ඒතර තමන්ගේ අඩුපාඩු ටික තමන්ගේ ඉස්සරහා තමන්ට පෙනිපෙනී තියෙන්නේ. එතකොට එහෙම තමන්ගේ අඩුපාඩු තමන්ට කරපු කරලා නැති දේවල් බල බලා තවත් කම්මැලි වෙලා ඉන්න බෑනේ. ඒතර මේක මොටිවේෂන් එකක් වැඩ කරන්න. නිසා මේක අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරතන ගහගන්න. කෙමිස්ට්‍රි වලටත් මෙහෙම එකක් හදාගන්න. මැත්ස් බයෝ වලටත් මෙහෙම එකක් හදාගන්න. තමන් කරන සබ්ජෙක්ට් තුනටම මෙහෙම එකක් හදාගෙන මේක ගහගන්න. ෆිසික්ස් වලට ඔයාලට මේක ගන්න පුළුවන්. මේක අරගෙන මේ කොටු ටික මාක් කරගන්න. ඒතර ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රගතිය ඔයාලගේ අස්පනා අපිට පේනවා. ඒ කියන්නේ විභාගෙ ලියන්න කලින් ඔයා දන්නවා ඔයාගේ රිසල්ට් එක මොකක්ද කියලා. ඒක හරි ලොකු දෙයක්. නිසා මේක ගහගෙන මේ විදිහට මේකේ තියෙන කොටු ටික මාක් කරගන්න. දැන් ඔයා හිතන්නකෝ මෙන්න මේ මෙතන තියෙන්නේ පාඩම් වලට අදාළ කොටු. එතන මේ පාඩම් වලට අදාළ කොටු ඔක්කොම ටික කම්ප්ලීට් කරා කියලා කියන්නේ ඔයා භෞතික විද්‍යාවේ සියලුම පාඩම් වල සිද්ධාන්ත ටික ඉගෙනගෙන හැම පාඩමකම හොඳ පාස් පේපර්ස් ප්‍රැක්ටිස් එකක් එක්ක ඉන්න කෙනෙක්. සහ හැම පාඩමකටම ෂෝට් නෝට් ගහපු කෙනෙක්. හරි. එතකොට මේ නිල් පාටින් පෙන්වන කොටු ටික ඔයා කවර් කරා කියලා කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකටයි එසේ පේපර් එකටයි හොඳ සූදානමක් ඔයා තියෙනවා. සහ ෆුල් පේපර්ස් මෙන්න මේ කොටුව ඔයා කම්ප්ලීට් කරා කියලා කියන්නේ ඔයා මොකද වෙන්නේ ෆුල් පේපර්ස් කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් කරගෙන ඉන්න. ඉතින් ඔයා භෞතික විද්‍යාව කියන විෂය සඳහා භෞතික විද්‍යා පේපර් එක සඳහා හොඳ සූදානමකින් ඉන්නේ. දැන් මේ chart එක දුන්නාම සමහර ළමයින්ට දුන්න ගමන්ම මේකේ කොටු වර ගාණක් පාට කරගන්න පුළුවන් මේ වෙද්දි. තව ළමයි ඉන්නවා මේ වෙද්දි කොටු මේකෙන් භාගයක් විතර තමයි කවර් කරගන්න වෙන්නේ. සමහර ළමයි ඉන්නවා වාසනාවන්ත විදිහට මේකේ කොටු එකක්වත් පාට කරගන්න මේ වෙලාවේ බැරි අය. ඒ කියන්නේ තාම වැඩ මුකුත්ම කරලා නැහැ වගේ අය. හරි. ඉතින් මොන මට්ටමක හිටියත් තමන් මොන ප්‍රමාණයක මේ වෙලාවේ කොටු පාට කරගෙන හිටියත් කොටු හරි දාගෙන හිටියත් තරු අරවගෙන හිටියත් ඔයාට ඊළඟ දවසේ වැඩ කරන්න නැත්තම් මේ මොහොතේලා ඉස්සරහට වැඩ කරන්න මේක මොටිවේෂන් එකක්. මොකද ඔයාට පේනවා ඔයාට කරන්න තියෙන වැඩ ටික. ඔයාට පේනවා මම මේක මේ වැඩ කරන්න ඕනේ. මම මේ වැඩ ටික කරන්න ඕනේ. ඔයාට පේනවා ඔයා කරපු වැඩ ටික ඔයා නොකරපු වැඩ ටික. සහ ඉතින් මේ විදිහටම සබ්ජෙක්ට් තුනටම ඔයාලා මේ වගේ chart එකක් ගහගත්තොත් ඔයාට දැනෙනවා මම මේ සබ්ජෙක්ට් එකට වැඩ කරලා වැඩි. මේ සබ්ජෙක්ට් එකට වැඩ කරලා අඩු. ඒතර මම මේකට වැඩිපුර වැඩ කරන්න ඕනේ. ඒතර ඔයාට පුළුවන් මේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න. අර මොටිවේෂන් එකක් නැති එකට මොකක්ද දැන් ඊළඟට කරන්න කියන අදහසක් නැති එකට සබ්ජෙක්ට් කවර් කරගන්න එකට මේ හැම එකටම මේ chart එක මාර විසඳුමක් වෙයි. ඒ නිසා මේ වැඩේ අනිවාර්යෙන්ම හැමෝම කරන්න. ඉතින් මේ chart එක කම්ප්ලීට් කරගන්න උදව්වක් කරන විදිහට තමයි අපි අපේ ෆයිනල් මිෂන් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ මේ මාස 3 ඇතුළත. ඒතර මේ ෆයිනල් මිෂන් එකනොත් මම මේකට කියන්නම් මෙන්න මේ දැන් කොටුව මේ පාට කරගන්න මේ පාට කරගන්න දැන් මේ කොටු ටික පාට කරන්න පුළුවන් කියලා අර ෆයිනල් මිෂන් ප්‍රෝග්‍රෑම් එක හැදිලා තියෙන්නේ මේ ටික කවර් කරගන්න පුළුවන් වෙන විදිහට. හරි. ඉතින් ෆයිනල් මිෂන් එක ගැනත් අවබෝධයක් ඇතිනේ. ඒතකොට ඒකත් එක්ක මේ chart එකත් ඔයාලට කපා ගන්න පුළුවන් වෙයි මේ මාස 3 ඇතුළත අඩු දුර්වල මට්ටමක ඉන්න ළමයෙක්ට උනත්. හරි එහෙනම් මේකේ print එකක් ගන්න class එන්නේ නැති ළමයි class එන ළමයිට අපි මේක එවනවා ගෙදරට. class එන අය මේක print කරගන්න යන්න ඕනේ නැහැ. මේකේ මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම් drive එකක link එකක්. ඒකේ ඔයාලට මේ chart එක ගන්න පුළුවන්. එහෙනම් හම්බෙමු.